හරි මේ වීඩියෝ එකෙන් ළමයි අපි 2021 ඇවිල්ලා තියෙන කුලක ගාන කතා කරනවා මොකද වෙන්නේ කියලා. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා අපේ link එක WhatsApp channel එකේ. ඒකට සම්බන්ධ වෙලා ඔයාලට අපේ පන්ති පිළිබඳව විස්තර දැනගන්න පුළුවන් සහ මේ වගේ වීඩියෝස් වලට ඉක්මනින් බලන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් මේ channel එකට සහ අපේ group වලට සම්බන්ධ වෙන්න. හරි අපි බලමු කොහොමද වැඩේ යන්නේ කියලා. 2021 දී මොකද්ද කියන්නේ? සංගීතඥයන්ගේ කතන්දරයක් කියන්නේ සංගීතඥයෝ 142ක් ඉන්නවා කියලා කියනවා නේද? සර්වත්‍ර කුලගේ. එතකොට 142ක් ඉන්නවා. ඊට පස්සේ පියානෝව, තබ්ලාව සහ බටනාලාව යන වාද්‍ය භාණ්ඩ වාදනය කිරීම පිළිබඳව තොරතුරු ටිකක් තියෙනවා. වෙන් රූප සටහන දීලා තියෙනවා. හරි කතන්දරයක් කියනවා. රූපේ දී ඇති වෙන් රූප සටහන උත්තර පත්‍රය පිටපත් කරගෙන අර දීලා තියෙන තොරතුරු ටික මෙයාගේ මාක් කරන්න කියන්නේ පළවෙනි ප්‍රශ්නේ විදිහට. මොකද්ද කියන්නේ? උඩ විස්තරයක් කියනවා මේ බලන්න. සංගීතඥයන්ගෙන් පියානෝව වාදනය කරන 55 දෙනා අතුරෙන් හරි සංගීතඥයෝ 140 දෙනෙක් ඉන්නවනේ. 142ක් ඉන්නවා. එතකොට පියානෝව වාදනය කරනවලු 55ක්. පියානෝව වාදනය කරනවලු 55ක්. හරි 15 දෙනෙකු බටනලාවද වාදනය කරනවලු. පියානෝව වාදනය කරනවලු 55 දෙනෙක්. ඒ කියන්නේ මෙන්න මේ රවුම ඇතුලේ 55ක් ඉන්න ඕන. එයාලගෙන් බටනලාව වාදනය කරනවලු 15 දෙනෙක්. මෙන්න මේ 55න් බටනලාවත් වාදනය කරනවලු 55ක්. එහෙනම් කොහෙටද ඔය 15ක්. ඔය 15 කොහෙටද අයිති වෙන්න ඕන? ඔය 15 කොහෙටද අයිති වෙන්න ඕන? මේ මෙන්න මෙයාගෙන් මෙන්න මේ පියානෝ වාදනය කරන 55 දෙනාගෙන් 15 දෙනෙක් බටනලාව වාදනය කරනවා කියන්නේ බටනලා රවුමටත් 15 දෙනෙක් අයිති වෙන්න ඕන. එතකොට මෙන්න මේ කොටසේ 15 දෙනෙක් ඉන්නව නේද? පියානෝවට සහ බටනලාවට පොදුයි. හරිද? හරි. දැන් මේකේ තේරුම මොකද්ද මේ? තබ්ලාව කියන රවුම ඇතුලේ ඉන්නේ පියානෝ අය. එහෙනම් තබ්ලාව වාදනය කරන හැමෝම පියානෝ වාදනය කරන හැමෝම තබ්ලාවත් වාදනය කරනවා නේද? මොකද තබ්ලාව කියන එක ඇතුලේ ඉන්නේ මෙන්න මේ පියානෝ කියන කොටස. ඒතර මුළු රවුමම. ඒතකොට පියානෝ වාදනය කරන සෑම පුද්ගලයෙක්ම මෙන්න මේ තබ්ලාව කියන රවුමටත් අයිති. ඒ හින්දා එයාලා අනිවාර්යෙන් තබ්ලාවත් වාදනය කරනවා. හරි ඔය විදිහට අපි මාක් කරගත්තා. දෙවෙනි එකේ මොකක්ද කියන්නේ? සංගීතඥයෝ 60 දෙනෙක් මෙම සංගීත භාණ්ඩ දෙකක් පමණක් වාදනය කරත් නම් අසංගීතඥයෝ 60 දෙනෙක් මෙම සංගීත භාණ්ඩ දෙකක් විතරයිලු වාදනය කරන්නේ. තබ්ලාව සහ බටනලාව වාදනය කරන නමුත් පියානෝව වාදනය නොකරන සංගීතඥයින් ගණන. තබ්ලාව සහ බටනලාව වාදනය කරනව නමුත් පියානෝව වාදනය නොකරන සංගීතඥයින් ගණන කීයද? තබ්ලාවයි බටනලාවයි වාදනය කරන්නත් ඕන. හැබැයි පියානෝව වාදනය කරන්න බෑ. පියානෝව වාදනය කරන්න බෑ. කී දෙනෙක් ඉන්නවද කියලා නේද අහන්නේ? සංගීතඥයින් 60 දෙනෙක් මෙම සංගීත භාණ්ඩ දෙකක් පමණක් වාදනය කරනවලු. තබ්ලාව සහ බටනලාව වාදනය කරන නමුත් ඒ දෙක වාදනය කරත් පියානෝව වාදනය කරන්න බෑ. තබ්ලාවයි බටනලාවයි වාදනය කරනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ ටික නේද? තබ්ලාවයි බටනලාවයි වාදනය කරනවා කියන ওই ටික. නමුත් පියානෝව වාදනය කරන්න බෑ. පියානෝව කියන රවුමට අයිති වෙන්න බෑ. අනිවාර්යෙන් මෙන්න මේ තබ්ලාව සහ බටනලාව වාදනය කරන්න ඕන. එතකොට බටනලා රවුම මෙන්න, තබ්ලා රවුම මෙන්න. ඒ දෙන්නට විතරක් අයිති කොටස තමයි මෙන්න මේ චූටි කොටසනේ. මෙන්න මේ කොටස තමයි ඒ දෙන්නට විතරක් අයිති. පියානෝව වාදනය කරන්න බෑ කියලා එයාලා කියනවා. පැහැදිලිද? රයිට්. එතකොට අපිට අපෙන් අහන්නේ මොකද්ද? නොකරන සංගීතඥයින් සංඛ්‍යාව කීයද? මෙන්න මෙතන සංගීතඥයින් සංඛ්‍යාව තමයි අහන්නේ. එතකොට 60 දෙනෙක් මොකද්ද කියන්නේ ළමයි? වාද්‍ය භාණ්ඩ දෙකක් විතරක් 60 දෙනෙක් වාදනය කරනවලු. එතකොට වාද්‍ය භාණ්ඩ දෙකක් විතරක් වාදනය කරන ප්‍රදේශ මොනවද තියෙන්නේ මේකේ? මෙන්න මේ කොටස එකක් නේද ළමයි? මෙන්න මේ කොටසේ වාදනය කරනවා කවුද? තබ්ලාව සහ බටනලාව කියන කොටස තමයි මේ. ඔන්න ඒ කොටස ගත්තොත් ඒ කොටසේ සංගීතඥයින් භාණ්ඩ දෙකයි වාදනය කරන. තබ්ලාව සහ බටනලාව විතරයි. ආයේ කොහෙද ඔය වගේ පොට්ටයක් තියෙන්නේ? මෙන්න මේක නේද ළමයි? මෙන්න මේ කොටස නේද? මේ කොටස නේද ආයේ සංගීත භාණ්ඩ දෙකක් විතරක් වාදනය කරන්නේ. මොකද්ද භාණ්ඩ දෙක? වාද්‍ය භාණ්ඩ දෙක මොනවද? පියානෝව සහ තබ්ලාව. මේ දැන් ගානේ කියන්නේ මොකද්ද? ගානේ කියන්නේ
සංගීත භාණ්ඩ දෙකක් පමණක් වාදනය කරනවලු 60 දෙනෙක්. 2යි 60 දෙනෙක්. ඒ කියන්නේ සංගීත භාණ්ඩ දෙකක් විතරක් වාදනය කරන ඔක්කොම ඉන්නේ 60 දෙනයි. එතකොට මේ 60 දෙනා ඉන්න ඕන කොහෙද? මෙතන සහ මෙතනනේ. මේ වගේ ඉන්න පුළුවන්ද? බෑ. මේක අයිති වෙන්නේ තබ්ලාවට විතරයි. මේක අයිති වෙන්නේ බටනලාවට විතරයි. 15 කියන එක අයිති තබ්ලාවට, පියානෝවට, බටනලාවට තුනටම අයිති මේ කොටස. එතකොට මෙන්න මේ හරියක් දාලා තියෙන කොටස් දෙක විතරයි වාද්‍ය භාණ්ඩ දෙකක් විතරක් වාදනය කරන්නේ. එතකොට මෙන්න මෙයාව හොයාගන්න පුළුවන් බලන්න. මේ වෘත්තයේ ඇතුළෙම ඉන්න ඕන කී දෙනෙක්ද? 55ක්. මෙතන 45ක් ඉන්නවා කියන්නේ 55න් 45ක් අඩු කරන්න. 55න් 45ක්. ඒ කවුද එන්නේ? තබ්ලාව සහ පියානෝ. පියානෝ වාදනය කරන ප්‍රමාණය කොහොමද හොයන්නේ? 55න් අඩු කරන්න දරුවෝ 15ක්. එතකොට අපිට එනවා 10ක් ගියාම 45යි 40යි කියලා එනවා නේද? එතකොට මෙතන 40ක් එනවා. පැහැදිලිද? රයිට්. දැන් එහෙනම් මොකද්ද කියන්නේ? එම නිසා අපිට කියන්න පුළුවන් නේද? වාද්‍ය භාණ්ඩ දෙකක් විතරක් වාදනය කරන අය 60ක් ඉන්නවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මෙතනට එන කතර මෙතන ඉන්නේ කවුද? තබ්ලාව සහ බටනලා කියන දෙගොල්ල. බටනලා අය මං කෙටියෙන් ලියන්නේ ළමයි ඈ. තබ්ලාව සහ බටනලා අය කීයක්ද? හොයන්නේ කොහොමද? වාද්‍ය භාණ්ඩ දෙකක් විතරක් වාදනය කරන අය 60ක් ඉන්නවා. ඒ 60නුත් 40ක්ම තබ්ලාව සහ පියානෝ. එහෙනම් ඉතිරි අය ටික තමයි තබ්ලාව සහ බටනලාව වාදනය කරන්නේ. එතකොට 20යි. මේක හරියට තේරුම් ගන්න පැටලෙන්න පුළුවන් නැත්තම් ඈ. එතකොට මෙතනට එනවා 20ක්. පැහැදිලිද? හරි. ඔන්න සංගීතඥයන් සංඛ්‍යාව. ඔන්න අපි දෙවෙනි එකට උත්තරේ ගත්තා. හරිද? තුන්වෙනි එකට යමු. මෙම වාද්‍ය භාණ්ඩ අතුරෙන් තබ්ලාව පමණක් වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව මෙම වාද්‍ය භාණ්ඩ අතුරින් තබ්ලාව විතරක් වාදනය කරන මෙන්න තබ්ලාව විතරක් මෙන්න මේ කොටස වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව බටනලාව සහ තබ්ලාව වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාවට සමාන වේ. බටනලාවයි තබ්ලාවයි කො බටනලාව මෙන්න තබ්ලාව මෙන්න 20යි. හරි නේද? හරි. එහෙනම් මොකද්ද කියන්නේ? මේ වාද්‍ය භාණ්ඩ තුන අතුරෙන් තබ්ලාව විතරක් වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව බටනලාව සහ තබ්ලාව වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාවට සමාන වේ. තබ්ලාව විතරක් අයිති වෙන්නේ මෙන්න මේ කොටස. මේ තබ්ලාව විතරක් වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව බටනලාව සහ තබ්ලාව වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාවට සමාන වේ. තබ්ලාව පමණක් වාදනය කරන සංගීතඥයින් කීයද? හරි. මොකද්ද කියන්නේ? දැන් හොයන්න ලේසි නේද? තුන්වෙනි එක බලන්න කොහොමද හොයන්නේ? එයාලා කියන දේ තේරුම් ගන්න. තබ්ලාව විතරක් වාදනය කරන අය මෙන්න මේ කොටසට අයිති වෙන්නේ. හරිද? මෙන්න මේ කොටසට. ඒතකොට ඒ සංඛ්‍යාව සමානයිලු බටනලාව සහ තබ්ලාව වාදනය කරන අය කොහෙද ඉන්නේ? බටනලාව සහ තබ්ලාව වාදනය කරන්නේ මෙන්න මේ කොටසේ නේද? ඉතින් සර් 15 වෙන්නේ එයාලා පියානෝවත් වාදනය කරනවා. ඔව් පියානෝවත් වාදනය කරනවා. ප්‍රශ්නයක් නෑ. එයාලා කියලා නැහැ බටනලාව සහ තබ්ලාව පමණක් කියන වචනේ නෑ නේද උතන. පමණක් කිව්වනම් ගන්න ඕනේ මේ 20. එයාලා කියලා දෙන්නේ මෙන්න මේ තබ්ලාව විතරක් වාදනය කරන අය සමානයි තබ්ලාව සහ බටනලාව වාදනය කරන අයට. නැතු තබ්ලාව සහ බටනලාව පමණක් කියන්නේ ඒ දෙන්න විතරයි. තබ්ලාව සහ බටනලාව වාදනය කරන අය කිව්වම එයාලා පියානෝව වාදනය කරත් එකයි නැතත් එකයි. මෙන්න මේ කොටස තමයි ඔය ඡේදනය. ඔය තබ්ලාව සහ බටනලාවේ ඡේදනය නේද අහන්නේ. මේ වෘත්ත දෙක ඡේදනය වෙන්නේ මෙන්න මේ ටික නේද? එහෙනම් මෙන්න මේ ටික එකතු කරා නම් හරි. තබ්ලාව පමණක් වාදනය කරන අය කොහොමද හොයන්නේ? 20 ධන 15 35යි කියලා අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට තබ්ලාව විතරක් වාදනය කරනවා ළමයි 35ක් අපි ඔන්න ඔය විදිහට මාක් කරා. පැහැදිලිද? හරි. ඊළඟට හතරවෙනි එකේ මොකද්ද කියන්නේ? බටනලාව වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව බටනලාව වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව
තබ්ලාව වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාවෙන් හරි අඩකි. බටනලාව වාදනය කරන මුළු සංගීතඥයින් සංඛ්‍යාව බටනලාව පමණක් නෙමෙයි බටනලාව සම්පූර්ණ බටනලාවම වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව තබ්ලාව වාදනය කරන සංගීතඥයින් හරි අඩකි. එතකොට තබ්ලාව වාදනය කරන අය කොහොමද හොයාගන්නේ? තබ්ලාව වාදනය කරන අය මෙන්න මේ රවුමට අයිති අය ඔක්කොම තබ්ලාව වාදනය කරනවනේ. අපි මුලින් හොයාගමු තබ්ලාව වාදනය කරන අය. තබ්ලාව වාදනය කරන අය කීයක් ඉන්නවද මේ? අපිට ඕන මෙහෙම ගන්න පුළුවන් මේ සම්පූර්ණ වෘතය ඇතුලේ ඉන්නවා 55ක්. පොඩි වෘතය ඇතුලේ 55ක් ඉන්නවා. හරිද? ආයි කවුද ඉන්නේ? ඒකට එකතු වෙන්න ඕන මෙන්න මේ 35යි. තබ්ලාව පමණක් 35යි. මේ දෙකම වාදනය කරන අය 20යි. එතකොට එතනින් එනවා 55ක් නේද? එතනින් එනවා කීයද? 30යි. ඔව් 55ක් එනවා. එතකොට 110යි කියලා අපිට එනවා. පැහැදිලිද? කොහොමද? මෙන්න මේ වෘතය ඇතුලේ 55යි. මෙන්න මේ දෙන්නමත් එකතු වෙන්න ඕන. යාලක් තබ්ලාව. එතකොට 30යි 55ක් කියලා අපිට එනවා. පැහැදිලිද? 110ක් එනවා. දැන් මොකක්ද කියන්නේ? බටනලාව වාදනය කරන අය හරි අඩක්ලු. තබ්ලාව වාදනය කරන අයගෙන් හරි අඩක්ලු. එහෙනම් බටනලාව වාදනය කරන අය කොහොමද හොයන්නේ? 110න් දෙකට බෙදුවම 55යි කියලා තමයි එන්නේ. හරිද? එහෙනම් බටනලාව වාදනය කරන අය ඔක්කොම කී දෙනෙක් ඉන්නවද? 55ක් ඉන්නවා. 55ක් ඉන්නවා. මේ මුළු වෘත්තෙම 55ක් ඉන්නවා. එතකොට ඒ බටනලාව විතරක් වාදනය කරන අය කොහොමද හොයාගන්නේ? බටනලාව විතරක් වාදනය කරන අය අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ දෙන්නව අඩු කරන්න. 55 රවුම ඇතුළෙම ඉන්න ඕනේ. දැනටමත් 20කුයි 15කුයි ඉන්නවා. 15ක් අඩු වුණාම 40යි 20ක් අඩු වුණාම තව 20ක් එකතු වෙන්න ඕනේ. එතකොට ඔන්න බටනලාව පමණක් වාදනය කරන අය 20ක් ඉන්නවා. අහන්නේ මොකද්ද? මේව වාද්‍ය භාණ්ඩ තුනෙන් එකක්වත් වාදනය නොකරන සංගීතඥයින් එකක්වත් වාදනය කරන්නේ නැති අය ඉන්නේ මෙතනනේ. සම්පූර්ණ 142යි. එයාලා මේ වෘත තුනට අදාළ අය අඩු කරලා ගත්තා නම් හරි. කොහොමද අඩු කරන්නේ? අවසාන එක එකක්වත් වාදනය නොකරන අය කොහොමද හොයන්නේ? 142කින් අඩු කරන්න දරුවෝ කොහොමද මොන වෘතයද ගන්න? අපි දන්නවා මෙන්න මේ සම්පූර්ණ වෘතේ කීයක් ඉන්නවද? 110ක් ඉන්නවනේ. අපි හොයාගත්තනේ මේ සම්පූර්ණ වෘතේ 110ක් හිටියා. තබ්ලාව විතරක් තබ්ලාව වාදනය කරනයි. ඔය 110යි. එතකොට මේ 20 ආයෙ එකතු වෙන්න ඕනේ මෙතන ඉන්නවා. එතකොට අලුතෙන් එකතු වෙන්න ඕනේ මේ 20 විතරයි. 110ට 20ක් එකතු කරන්නකො. එතකොට 130යි. එතකොට මේ වෘත තුනටම අදාළව ඉන්නවා 130ක්. 142කින් කොල්ලෝ 130ක් අඩු කරන්න. එතකොට 12ක් එනවා. කිසිම කෙනෙක් කිසිම වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්නේ නැති අය.